ආයුබෝවන් ලයිෆ් හෝම් එසෙල් පවුලේ සැම දෙනාටම ඔබ කල්පනා කරලා තියෙනවද අපේ කුස්සියේ හැමදාම තියෙන අපි හැම කෑම වේලකටම වගේ එකතු කරන සාමාන්‍ය කහ කුඩු ටිකට අපේ ජීවිතයම වෙනස් කරන්න පුළුවන් තරමේ කොතරම් බලවත් ඖෂධීය සහ විද්‍යාත්මක ගුණ ප්‍රමාණයක් තියෙනවද කියලා. අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්න යන්නේ ඔබ රාත්‍රී නිින්දට යන්නට පෙර උණුසුම් වතුර වීදුරුවකට කහ ස්වල්පයක් එකතු කරලා බොන්න පුරුදු වුණොත් හරියටම සති දෙකක් ඇතුළත ඔබේ සිරුරේ සිදුවෙන පුදුම සහගත සහ විද්‍යාත්මකව තහවුරු කළ වෙනස්කම් ගැනයි. පළමුවෙන්ම අපි බලමු මේක හරියටම සකස් කරගන්නේ කොහොමද කියලා. මද උණුසුම් වතුර වීදුරුවකට හොඳ තත්ත්වයේ පිරිසිදු කහ කුඩු තේ හැඳි භාගයකටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි අපි එකතු කරගන්නේ. ඒ වගේම මේකෙදි අපිට පුළුවන් නම් කළු ගම්මිරිස් කුඩාම කුඩා ප්‍රමාණයක් මේකට එකතු කරගන්න. ඒකෙන් කහවල තියෙන ගුණ සිරුරට අවශෝෂණය කරගැනීමේ හැකියාව විද්‍යාත්මකව 100ට ගණනකින් වැඩි කරනවා. අවශ්‍ය නම් රසය සඳහා මී පැණි බිංදු කිහිපයක් එකතු කරගන්නත් පුළුවන්. දැන් අපි බලමු මේ පානයෙන් අපේ සිරුරට ලැබෙන විද්‍යාත්මක ප්‍රතිලාභ මොනවාද කියලා. පළමුවෙනි කාරණය තමයි සෛල අලුත්වැඩියාව සහ ප්‍රතිශක්තිය ඉහළ යාම. කහවල අඩංගු ප්‍රධානම සහ ප්‍රබලම සක්‍රීය සංයෝගය තමයි කුර්කුමින් කියන්නේ. විද්‍යාත්මක පර්යේෂණ වලින් තහවුරු කර ඇති පරිදි කුර්කුමින් වලට ප්‍රබල ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රදාහය නසන ගුණ තිබෙනවා. දවස පුරා වැඩ කරලා මහන්සි වෙන අපේ සිරුරේ සෛල වලට සිදුවන හානි අවම කරලා රාත්‍රී කාලයේදී ශරීරයේ අභ්‍යන්තරයෙන්ම අලුත්වැඩියාවීමට මේ හරහා විශාල ශක්තියක් ලැබෙනවා. දෙවැනි කාරණය තමයි ආමාශයේ සෞඛ්‍ය සහ අක්මාව පිරිසිදු වීම. අපි මීට පෙර අපේ channel එකේ ગેස්ට්‍රයිටිස් ගැන කතා කළා මතකනේ. රාත්‍රියට කහ වතුර පානය කිරීමෙන් අපේ අක්මාව උත්තේජනය කර සිරුරට අවශ්‍ය පිත්ත නිෂ්පාදනය නිසි පරිදි සිදුවීමට උදව් වෙනවා. මේකෙන් ආහාර දිරවීමේ ක්‍රියාවලිය ඉතාම ක්‍රමවත් වෙනවා. ඒ වගේම ආමාශයේ බිත්තිවල ඇතිවන ඉදිමීම සහ දැවිල්ල අඩු කරන්නත් සිරුරේ එකතු වන විෂ ද්‍රව්‍ය ඉවත් කරලා අක්මාව පිරිසිදු කරන්නත් කහ වලට පුදුමාකාර හැකියාවක් තියෙනවා. තුන්වෙනුව සම අභ්‍යන්තරයෙන්ම පිරිසිදු වී පැහැපත් වීම ගැන කතා කළොත් බොහෝ දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කුරුලා සහ සමේ අවපැහැගැන්වීම. විද්‍යාත්මකව බැලුවොත් අපේ සම අවපැහැගැන්වෙන්නේ සිරුරේ ඇතිවන නිදහස් රැඩිකල් සහ ඔක්සිකාරක ආතතිය නිසා. කහවල ඇති ප්‍රබල ප්‍රතිඔක්සිකාරක මගින් එම හානිකර නිදහස් රැඩිකල් උදාසීන කර සම අභ්‍යන්තරයෙන්ම පිරිසිදු කරලා ස්වභාවික පැහැපත් බවක් සහ දිස්නාවක් ලබා දෙන බව වෛද්‍ය පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා. හතරවෙනුව රුධිරයේ සීනි මට්ටම පාලනය වීමත් මේ හරහා සිදු වෙනවා. ශරීරයේ සීනි මට්ටම පාලනය කර ගැනීමට හෝ දියවැඩියාවෙන් ආරක්ෂා වීමට උත්සාහ කරන අයටත් මේ රාත්‍රී කහ වතුර පානය ඉතාම ප්‍රයෝජනවත් පුරුද්දක්. විද්‍යාත්මක අධ්‍යයන වලට අනුව කහවල අඩංගු සංයෝග මගින් සිරුරේ ඉන්සුලින් සංවේදීතාව වැඩි දියුණු කිරීමට උදව් වෙනවා. ඒ කියන්නේ අපේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම සමබරව තබා ගැනීමට මේ හරහා විශාල ස්වභාවික සහයෝගයක් ලැබෙනවා. පස්වෙනුව ස්නායු පද්ධතිය සංසුන් වී ගැඹුරු නිින්දක් ලැබීමයි. අද කාලේ ගොඩක් අය මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි රාත්‍රියට නිින්ද නොයෑම සහ මානසික ආතතිය. රාත්‍රී කාලයේදී උණුසුම් කහ වතුර පානය කිරීමෙන් මොළයේ ඇතිවන ආතතිකාරී තත්ත්වයන් අඩු කර ස්නායු පද්ධතිය සංසුන් කරන්න පුළුවන්. ඒ හරහා ඔබට කිසිදු බාධාවකින් තොරව සුව පහසු ගැඹුරු නිින්දක් ලබා ගැනීමට හැකි වෙනවා. හැබැයි මේ සියලුම ගුණ තිබුණත් සමහර පිරිසක් පානය කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුයි හෝ වෛද්‍ය උපදෙස් මත පමණක් කළ යුතුයි. විශේෂයෙන්ම රුධිරය තුනීකරන ඖෂධ ගන්නා අය සහ ලේ ගැලීමේ ආබාධ ඇති අය කහවලට රුධිරය ස්වභාවිකව තුනී කිරීමේ හැකියාව ඇති නිසා එවැනි බෙහෙත් පාවිච්චි කරන අය සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම ශල්‍යකර්මවලට මුහුණ දීමට නියමිත අය සැක්කමට සති දෙකකට පෙර සිට කහ වතුර බීම නතර කළ යුතුයි. පිත්තාශයේ ගල් හෝ පිත්ත නාල ආශ්‍රිත ගැටලු ඇති අයට මේ මගින් පිත්තාශය තදින් හැකිලී වේදනා ඇතිවිය හැකි නිසා ඔවුන්ද ප්‍රවේශම් විය යුතුයි. ගැබිනි සහ කිරිදෙන මව්වරුන් ඖෂධීය මට්ටමින් වැඩිපුර පානය කිරීම වෛද්‍ය උපදෙස් මත පමණක් කළ යුතුය. ඉතින් බලන්න අපේ කුස්සියේ තියෙන මේ පුංචි දෙකින් අපේ සිරුරට ලැබෙන ප්‍රයෝජන කොතරම්ද කියලා. ඕනෑම දෙයක් නියමිත ප්‍රමාණයට පාවිච්චි කරන්න. ඔබට යම් අරපතල නිදන්ගත රෝගයක් තිබෙනවා නම් වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. අද ඉඳන්ම මේ සරල විද්‍යාත්මකව තහවුරු කළ පුරුද්ද ඔබේ ජීවිතයටත් එකතු කරගන්න.
මේ වීඩියෝවෙන් ඔබට අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබුණා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා ඔබේ යාළුවන්ටත් බලන්න ෂෙයාර් කරන්න. තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න ලයිෆ් හෝම් SL අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට නිරෝගී සතුටුදායක සුන්දර දවසක් ප්‍රාර්ථනා කරනවා.